හරද වතු තියෙන කොහෙද? හරද වතු තියෙන ඔළුවේ. හරද වතු ඔළුවේ තියෙන්නේ. එතකොට මොළේ තියෙන්නේ? බඩවැල් නම් යටිපතුලේ. බඩවැලේ නෑ යටිපතුලේ. මම මේ කන පිට ගෙහින්න මීයක් නේ මම හොයාගන්න. ඔන්න අපේ බඩේ. ගියාම බලන්න. Raul Pole kapal, konde katule kapal. Misalkan di sini kudo. Boleh tapi ya. Ewan ada udah naik lah, beli mana ni? Udah ada mana? Ambalaka mama una tunata vitere mu maafkan නැතම් වෙලාව බලන්න ඕන හැබැයි මට පේන්නේ ඇදියට අක්කයි මමයි ගල් කන්දේ යන කලට හරි පිළිවෙල මල්ලේ කාවි අන්දි කරගනින්නට බල්ලොන්න කියලා මොන නගින තනක් ඇත්තේවත් නැති මෙමත මූසලේ වගේ පත පිට ගාලා නැග්ගයි අමුඩේ උඩට අම්මා අක්කත් එක්ක මෙන්න නගින්න නැත්නම් අමුඩේ උඩට මාතර ගගේ සිටි නාකි කීගේ පැටියා මිනි නොකයි තල්ල හුදයි හරියටම හරි පාරේ යන ලොරි බස් වාහන නවතා සිටියයි මූත් එක දෙන්නුව මං පිස්සු වැටෙනවා ඉතින් නන්දා කැමති මාමර වැඩ ගන්න අදි නැදිල්ල කොහොමද මාමා කැමති මං පවුලට එක් කරගන්න මේ යන්න දෙපැත්ත සෙවල බේරෙන්න නෑ කැමති ඔර රහසෙම පැන යන්න සමුද මොකට කැමති මන්නම් කැමති දෙන්නම කරගාගෙන යන්න ඕක නැන්දක් එක්කරම් බලන දුදේක් වෙන්න නුවර සිටන් කොළඹට ගා බස්සිය තරුණි අම්මේ ගැලපිලි කවි ටික දැක්කම අනේ මාහට නම් අත්තට කියලා හැලුනි මලකද රකාවා වගේ අදි නැදිල්ල පේනවයි අයි මොකෝ කියන්නේ පුදුම ඇදිල්ලනේ තමුසේ ඇදිල්ලා කියන්නේ හීම් පොද පොඩ්ඩක් කිව්වේ හාමේ හීම් පොද ටිකක් කිව්වේ ඒ කොහෙන්ද මේ ගැලපුවේ කවුද ගැල් ඔයගේ අත්තගුරෙන් ලියපු ඒව නේ මට පොත පොඩ්ඩක් දෙන්න බෑ මොකද වලලා යන්න වල කපලා අයි නෑ ඒ වටිනෝයි තරම් යකෝ ඔය සීපද දෙලව තියාගන්න බෑ එක පේලියක් දෙලවට ගන්න බෑ පොත ඔය එක පේලියයිද කිව්වේ තා පේලි ඒක කියන්න එපා පැටියෝ අයි දැන් අපි අද ගෙදර යන්න එපා අද ගෙදර නෙවෙයි අපි යන්න බෑ ගාල්ලේ ඉතින් කොහොම කරන් මේ වැඩේ කරලා 4 විතර ගියත් ඇතිනේ බං 4 විතර අවුරුදු 7 විතර බඩපපුව පිච්චිලා ඇත්තේ ඔය පුදුම කැහිල්ලක් උඹට තියෙන්නේ නේ නෑ බං සේම්බරේ මේ දවස්වල සේම්බරේ සෙන්කඩි හදුනා කිව්වේ කොහෙද යටිපතුලේ එතකොට මේ අර ගල් දලම්බුවක් ආවේ ගල් දලම්බුවක් ඉක්මුත්
ඉසුදුන ගල්තේ මොනේ ඌ අම්මේ මූට ඔක්කොම කන පිට වැඩක් නැහැ කියලා මේ දවස් පුදුම දුකක් විඳින්නේ හරිම කරලාට. ඉතින් මොකෝ ගෙදර කඩ තාත්තේ ඒ තාත්තේ මොකද ඉතින් අපි මේ දවස් ගෙදර නෑ කරුමාන්තේ. කරුමාන්ත වලට යනවා මේ වගේ දේවල් උනාම ඔය එක්කන එනවා ඉතින් නේ අනිවාර්යයෙන්. දැන් අපි කොහොම පණිවිඩයක් එම උනොත් කොහොමද දෙන්නේ පණිවිඩය නෝට්ටන් නෝපොලේ. නෝට්ටන් නෝට්ටන්. ඔයගේ නම්බරේද නෝට්ටන් නෝට් නේ නෝට්ටන්. පට්ටන් ඒකට ගාපු ගමන් ඔයාලට තමයි ගාපු ගමන් මගේ හෘද වස්තුවටම වස්තු. හෘද වස්තුව තියෙන කොහෙද හෘද වස්තුව තියෙන ඔළුවේ. හෘද වස්තුව ඔළුවේ තියෙන්නේ එතකොට මොළේ තියෙන්නේ බඩවැල් නම් යටිපතේ. බඩවැලේ නෑ යටිපතුලේ මේ කන පිට ගෙහින්න මීයක් නේ මම හොයාගන්න නෑ ඔක්කොම දැන් ඔයගේ තියෙන රුල් ටිකනේ ඇයි කොහෙද ඔයාලා කරුමාන්ත දන්නවා දැන් අපි ඔය තරම් දන්නවා අපි කරුමාන්ත ඔය මොනවද මට අපිට දිර ගන්න නෑ නටන්නේ ඔය කියන්නේ අපේ ගෝල් පැත්තට ආවදී මං කරේ වහගන්න ඒ දෙබර ගහන්න බෑ දෙබර අපි දෙබරනේ ගහන්නේ අනේ හිංගිරි පෙච්ච ගහලා පුළුවන් ගහපම් බලන්න බුද්ධ පාත්‍රේ පද දැන් මං ගහන බුද්ධ පාත්‍රේ බුද්ධ පාත්‍රෙත් එක්ක ගහපම් මේ දොඩෝ කෑලි පද ඔන්න කන්දි බෙර කාර්යෝ හරි උඹට පුළුවන් නම් දැන් මං ගහන පදේ ඕන පදයක් ගහපම් මගේ බල්ලවත් නැතන්නේ මගේ බල්ලවත් හැබැයි මං ගහනකොට ඔහේ යන්න ගැම්ම ආයෙත් තමයි කරුමාන්ත බලාගෙන හොඳේ ලොඩි පොඩිලේ අන්න උන්නතිය කරුණා අපි යන්නේ කරුමාන්ත කාර්යෝ වගේ පස්සට සයිඩ් රත්තරයක් විතරදී ඔහෙට වැඩ නැහැ අක්කේ කාමාරත් උනා ඔව් අත් යන ගාල්ලේ අර බීච් එකේ මෙහෙම තියන් යන්නේ ඒක කරගමන්නේ ඔහෙ දාන්න පඩියක් අහන්න දැන් හැබැයි මං ගහනකොට එක ගෙච්චියක් වක්ක හෙල්ලෙන්න බෑ හොඳ හරියයි හරිද හැබැයි හෙල්ලෙන්න බෑ හොඳ පිස්සු කතා කරනවා නෑ මේ ආපු ආකාරයට මම දැක්කේ දෙන්නේකට ගහගෙන ආපේදී මම ඒ කියන්නේ පුළුවන් ගහගෙන අනේ මෙන්න මේ යන තමුද දැන් නටුවනේ මං ගහු පදේට බල්ලෝ නැතයි එහෙනම් ඕ බෙරවට ඒ බෙරදෝස් අපි දෙබර දෙබර දෙබරනේ ගාලේ අපි හොඳ කල්මාන්ත කාර්යෝ ඔන්න බලන්න ඔන්න අපේ පදයක් අපි හම්බරන Raul Porre incapaz, con de captura incapaz. Mita kata bisa kudo. Onne bodi. Raul කපන්න කොල්ලෙන්නම අර යන බාරයෝ. මට කෙල්ලෝ බලාපන් හොඳේ මූණ තැලෙන්න දෙන්නේ. ඔය ඉතින් කර්මාන්ත කාර්යයක් ආවම බලන්න ඉන්න බෑ. නෑ අරු යන්න යෑම මට දිරවන්න. යන්නේ මොහොම නම් එනේම කොහොමද? මට සීනි. ඒකට වැඩි යෑම හොඳයි. දැන් අර ගැම්ම මොකෝ කර්මාන්තයකට ගන්නවා. කලාකරුණි. කලාකරුණා ගැම්මක් තියෙන්නේ. නැත්තම්. ගැම්මට ඇවිදින්නේ. ඔව්. අද ඔහෙ දන්නේ තාම මොකක්ද දන්නේ? ඔය වඩික පට්ටලේ දන්නවද? ඒ වඩික පන්නේ පොඩ්ඩක් කියනකො. මම දන්නේ නැහැ වඩික පට්ටලෙන් දෙයියේ. අපි පට්ටලේ කරා. අවැද පට්ටලේ. උඩ යට දෙකම. උඩ යට දෙකම. ඔව් වඩු මල්ලිත් එක වැඩි නේද කොහොමද? අපි වඩු ඉන්නවද? වඩු මහත්තයත්. අපේ වඩු මල්ලි ඔයාද තමයි පට්ටලේ ඉන්නේ. ඔය මම උඩ පවලක් කළාට එයා යට පවලක් කළාට. එයා උඩ ඉල්ලම යට ඉල්ලනවා. එයාගා උඩ යන කට්ටියක් ඉන්නවා. වඩික පට්ටලේ දටනවා අපි දෙන රවුල් බන්නේ නෑනේ. රවුල තියෙන තරම් කොටටම කපනවා. රවුල දාන කොටටම කපනවා. නැත්නම් කීයද දත්ත පැටලෙනවා. ඔව් මට මේ කපාගෙන තියලා දුවම ඉන්නේ. මේක කතුරන්නේ. උඹ කතා කරන කරුමාන්ත කාටද? මේ ඉතින් වඩික පට්ටලේ පොඩ්ඩක් කියනකො පදේ. හුඟක්ද සුසිතක හුඟක්ද හුලිසිතක හුඟක්ද හුලිසිතක අනේ මට ගමන අය අර රුමිතා කිතා කිව්වේ අපි අපිට කියන්නේ කොහොමද වඩික පට්ටලේ ඔහේ වඩික පට්ටලේ එකක් ගහනවා අපිට අපේ බල්ලවන්න නැතන්න නෑ මගේ ඇහිලා පැත්තට හිටියනවා දැන් තමුසෙන මෙතන මේ කර්මාන්ත යන්නේ ඔව් මේ මුතුව මන කකුල ඒ බලාගෙන මේ
කොහොමද දැන් එතකොට මේ සුද්ධ මාත්‍ර පදේ පොඩ්ඩක් කියනවා. සුද්ධ මාය. නැතුම. සුද්ධ මාත්‍රනේ. මල් සුගන්ධ දම් සුගන්ධ සුලාගේ පාවලා. බලාගෙන උනක යාවියෝ. යාකු ඉතේදී මට උනේ ගමන්නේ නැහැ හරියට. නෑ බං. ඉතේදී සුද්ධ මාත්‍ර කිව්වම අන්න යන බලපන් හඳුපෙත්ත මුදුලෙන් උඹේ. අන්න වයිටි. මට උඹේ ගමන නෑ. ඒක වෙලා තියෙන්නේ යට යන්න බෑනේ ගමන. හැපෙන්න බෑ. හැපෙන්න බෑනේ. පුළුවන් හැපියා. ඔන්න හැපෙනවා. හැපෙන්න බෑ පරුවතේ වගේනේ. ඔව්. හැපෙන්න බෑ අපිට. තුනට කඩලා යන්නේ තුනට. දැන් එතකොට ඔයයට මේ කලාව එන්නද? ඒ දිලා කියන්නේ උඩ රටයි දෙක තුනම කවලා කරා. අම්බලා. වෙස්ටර්න් ඩාන්ස් පොඩ්ඩක්. ඒක පුළුවන්. අම්මා. ඒ පොඩි කැලලා දාන්න. නෑ ඔබ සින්දුවක් නේ. මොකද මේ ඔය සින්දුවක් ගහන්න. සින්දුව? ගහන්න. මොකද ගන්න සින්දුව අපි? හරි ඔය සින්දුව. ඒ පොඩි මේ කාවාඩියක් ගහන්න. හරිද? කුටි කෑල්ලක් ගහන්න. නම ඔල්ලක් කරනවා පොඩි පංජකෙන්ද කොහෙද? පොඩි සින්දුවක් කියන්න. නෑ බං ඔය නැතුම උඩ බල් එකක් හිටු දෙන්නේ. නැත්නම් ඉත ගන්න බෑනේ. මේ ඔයාට පුළුවන්ද? අර මේ නයානිත යන්නේ නටන්න. උඩ රට වගේ. නැහැ. ඒ කියන්නේ අර දුක හිතුණු වෙලාවට අර කරන්නේ වර. ඒකක් පුළුවන්. ඒක පුළුවන්. ඕන එක. ටිකක් තිබ්බේලා. ඕනේ. අමාන පොතේ බූට්ටක් ආපෙලාට. හරි. ඔය කියන්න බෑ. නෑ ඔය කියලා ඉතින් කරන්න ඕනේ ඉතින් මම මෙරේ සපෝට් එකක් දෙන්නම්. බූට් සින්දුවක් මතක් කරගන්න. ඒ කියන්නේ මට එරෙන්න කියන්න ඕනේ. ඇඳෙන්න. ඇඳෙන්න කියනවා. වල මේ පැත්තේ. මල විතර කොහෙද එතකොට? ඒ කියන්නේ උඹ කිව්වේ දුක් හිතෙන සින්දුව. දාලාවේ මම එන්නේ මේ මට ඔය මොකද වල මේ බුබුලානේ. නෑ පුත් වෙනවා. මල ගෙදර කියන්නේ නෙමෙයි ආදී. දැන් දුක හිතේ සින්දුවක් කිව්වේ. මට ඇඬුණා. ආන්නේ ඇඬුණානේ. ඒක තමයි. මේ රබාන් පොඩ ගෙනාවද දැන්? අබානක් ගෙනාවා. ගෙනාවා. උඩ රටට ඕනනම් පොඩ්ඩක් ආයි. මොනවද? උඩ රට. උඩරට පොඩි. මට අමතකුණානේ පැටියෝ. ඔව්. කො උඩට පොඩ්ඩක්. තින් ටිකට තක තින් ටිකට තක තින් ටිකට තක ඒව නටන්න උඩ නැගලා බිමනේ. උඩරට නෙවෙයි. තෝයි දාලා නෝනෝනේ. ඒ මචං. අර පෙරහැරට එන්න කොහොමද අර? අර උඩරට එකේ පෙර. දාලා මාරි ගන්න. අපි හෙච්චනේ. ඉල්ලන්නේ. ටන් ටන්. ජීවනේ. Tang tang yan tang yan tang tang yan tang tang මචං තන් tang tang yan tang 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 ඒ බෙරේ හන බලන්නේ එහෙමනේ. තාංග පොඩි tang 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 තාං ඉවර වෙනවා මේක විතර. අය තාං අය ඒක ගැට බෙරේ ගන්න. තාං ඒ හඳ බලනවා. ඒ නිලම යන විදිය පොඩ්ඩක්. ඒ දිලම කොහොමද යන්නේ සාමාන්‍යයෙන්? ඒ නිල මැස්සුද? නිල මැස්ස ඒ නිලමැස්සෙන්ද නෙමෙයි. දැන් ඔය උඩරට බෙර ගහලා යනකොට නිලමේ ඔව් පෙරහැරි. අපේ විමලේ ඔව් පෙරහැරි. උණ ගන්න යන්නේ. ඔව් පෙරහැරි. පෙරහැරේ කොහොමද නිලම යන්නේ ගාම්භීරකමට? නිලම වගේනේ අර පැත්තට වපන් අර. තුමනේ ඒ දුන්නේ නිලම කතා කරනවා. නිලමේ කකර අයිල ගාම්භීරකමට නිලම යන්නේ. ගාන්ධිලාව කතා කරන්නේ ගාම්භීර යනකොට කොහෙද මේ? නිලමේ ගොළු දෙක කියන්නේ. නිලම බොළුවේ කියන්නේ නේ? තෝමිනම මට මේ ගෙදර ඈ ගෙදර යද්දි ගෙදර යනකොට පේනවද? නෑ පේන්නේ ගෙදර. නිලමේ නේ? තාම මොනවද දැනගන්න ඕන
දැන් එතකොට ඇත අර ඔය පෙරහැරේ ඇත පෙරහැරේ ඇතාහේ මොකද? අම්මට දැන් ඉස්සෙල්ලා යන්නේ මෙයයිනේ. කවුද යන්නේ? අර යත්ත ගෑනේ කියන. යක්කගේ? අනේ මේ හතරානේ මේ අලියාගාමින් යන්නේ මේ කවුද අපේ මේ මේකත් හෙන්දුවක් අරගෙන යන්නේ. මෙහෙම ගොව්ව ඇත් ගොව්ව. මෙන්න මෙහෙම තොහිට මම අලිය. මම අයියට පෙන්නන්නේ මේ. මට පෙන්නන්න එපා. මෙන්න මේ පොඩ්ඩක් චුට්ටක් ඉවසන් ඉඳලා මේක බලා ගන්නත් එපා. මෙන්න මේ පැත්ත ගන්න එපා. ඔහෙ මැන්නත් ඉතින් අලිය කුලප්පු වේවි. කවුද? හිතෙන්නේ නැති වෙන අනේ. ආලිය දවුන්න අර පෙරකුඹේ ගන්නේ පෙරකුඹේ. නැහැ අත් ගෝවනේ වැලි ගෝවා අන්න දැන් ඇතා යනවා. බෙර පොඩක් ගහන්න බෑ අරගෙන කඩිනවා මේ කරුණක් කරා. අයිනේ අර අදිනේ ඒ කන්න දෙනවා වරේ මයිලාගෙන පට්ටක දෙදියා බලන්න. සුද්දා ඔහම ගියේ මොකද නැ පෙරහැරවල් ගානක ගිහින් එහෙල් එන්නත් තියෙනවා අපේ ගාව. මොන යෝන්ටව? එහෙල් තියෙනවා, පත්තක්ක තියෙනවා, වැටකොළු තියෙනවා. අර සුද්ද මාත් නැට්ටු සරසුතුමන් නැටුව අපිට එනවා උත්තමාට්ටලගේ හරි කියන ඇයිතරනේ. මේ සරේ කාරියේ නෑනේ. පොඩක් යන්න පොඩ මදි ඔය ඉන්නේ වැඩේ බාරගත්තා. ඔව් මට එන්නුන්නේ නෑනේ මම වෙන වැඩ බාරගෙන. ඔය නටුවනම් ඔය කිසිම දෙයක් නැහැ. ඔය ඉතින් මට නටන්න තුනේ දින මට නටන්න දෙන්නේ නැහැ. එතකොට මොකද පෙරහැරේ අර වටේ තියෙන බැන්නි වල තියෙන ගල්ටි කිවරේ එක තමයි මට නටන්න දෙන්නේ. එතකොට අර පෙරහැරේ අර මේ අර බය කරන අර කුඩ එහෙම අරගෙන අර ගෑනු ළමයි යන්නේ අර දේසත් අරගෙන අර ලරුණාවිය කාරි ඇඳලා කියන්නේ අයියෝ. ඕක මොකෝ කලින් නම්බරේ ඕනේ එමේ ගුණාසේ. ලල්ලා දියදා කෙලුනේ. ඒක තමයි. උන්නාසල්ලේ මේ වත්ත කඩුල පැනපෙලේ වඩාම ආත ගතිය බීත ගතිය පිස්සු නන්නන ගතියක් තිබුණා ඒක. ඒ ලෙඩ දුරු කරගෙන මෙන්න මේ ඉන්නනවා. නිල් පාරෙන් බත් ගොඩ දෙකක් දුන්න ලෙඩ දුරු කරගෙන යනවා. ආකල පුටයි.